ආයිබෝවන් අදත් වෙනදා මෙන් ඔබ සාදරයෙන් පිළිගන්න. ඉතින් දුවේ පුතේ අද මම ඔබට කියලා දෙන්න යන්නේ පාඩම වශයෙන් නාඩගම් නාට්‍ය සම්ප්‍රදාය පිළිබඳව. ඒ නාඩගම් නාට්‍ය සම්ප්‍රදාය පිළිබඳව කතා කරනකොට සාමාන්‍යයෙන් අපි ඒ නාට්‍ය පිළිබඳව කතා කරන ඉස්සෙල්ලා අපි ගීතයක් රස විඳලා එහෙනම් අද ගීතය වාදනය කරන්න ජිනාතිතුව ලැහැත්තිලානේ දෙන්නේ. ඔයා මොකක්ද මොන නාට්‍ය ගැනද මොන ගීතයක්ද ඉපත් කරන්නේ? සපුමල් නාටකය. මොකක්ද ගීතේ? අබදබ සපුද. කියන්න පුළුවන්ද? චූටි දුවක් ඈ. තාම තුන මාසනේ ආගමන් බලන් ජිනාතිතුව. ඔය ගායනා කරේ අපි වාදනය කරේ සපුමල් නාඩගමේන ගීතයක්. හොඳයි දුවට ගොඩක් ස්තුතියි. දයාවර දරුතරියෙන් දැන් නාඩගම් පිළිබඳව අපි කතා කරනකොට තේමාව ගැන කතා කරමු අපි. ඒ කියන්නේ ඔබ දන්නවා මේ නාට්‍යවලට නාට්‍ය ආරම්භ වන කාලය තුල බොහෝ විට ක්‍රිස්තියානි ආගම තමයි අපේ රටේ වඩාත්ම ප්‍රබල ආගමක් බවට පත් වෙලා තිබ්බේ. ඉතින් මේ ක්‍රිස්තියානි ආගම ප්‍රචලිත කරන්නට නාඩගම් ශෛලිය යොදාගත්තා. අපි මේ නාට්‍ය ස්ථානය ගැන කතා කරොත් ඔබ දන්නවා මේ නාට්‍ය ඇති වෙලා තියෙන්නේ බොහෝ විට මේ මුහුදුබඩ පළාත්වල. දැන් අපි මෙහෙම කියමුකෝ වැලි දකින්න ලැබෙනවා ඒ පළාත්වල. ඒ වැලි වලින් කඳු වාගේ හදාගෙන ඒ උඩ නාට්‍ය පෙන්ලා තියෙන මුල් කාලේදී. ඒකට අපි කියන නමෙන්ම තේරෙනවා මොකද්ද? උස්බිමක පිහිටි ස්ථානයක් තමයි අපි යොදාගෙන තියෙන්නේ. ඒකට අපි කියනවා කරලිය කියලා. දැන් නාට්‍ය චරිත පිළිබඳව කතා කළොත් පොතේ ගුරු, සෙල්ලම් ළමා, බහුභූතයා, ඒ වගේම දේවදූතයා මේ වගේ චරිත අපිට බොහෝ විට මේ නාට්‍යයේ පොදුවේ දකින්න ලැබෙන චරිත. ඒ පිළිබඳව අපි නාට්‍ය බලනකොට අපිට ඒක හොඳට පැහැදිලිව පේනවා. අපි දැන් බැලුවොත් එහෙම ප්‍රචලිත ප්‍රදේශ වෙන්නප්පුව, හලාවත, තංගල්ල, මීගමුව. ඒ කියන්නේ මේ මුහුදුබඩ පළාත් නේද? බලපිටිය, හික්කඩුව, දූව. ඉතින් බලන්න එතකොට මුහුදුබඩ පළාත්වල තමයි මේ නාට්‍ය ප්‍රචලිත වුණේ කියන එකට හොඳ උදාහරණයක් තමයි අපිට ගේන්න පුළුවන් නේද? නාට්‍යයක් පෙන්නකොට අපි දන්නවා අනිවාර්යයෙන්ම සංගීත භාණ්ඩ අපිට අමතක කළ නොහැකි තරම්ම බැඳියාවක් තියෙන දෙයක් තමයි. ඉතින් සංගීත භාණ්ඩ ගැන කතා කරනකොට ඔබ දන්නවා මේ නාටකම් කලාවේ සංගීතයට වඩාත්ම සමීප වෙලා තියෙන්නේ ද්‍රවිඩ අයගේ සංගීතය. කියන්නේ කර්ණාටක සංගීතය. මේ කර්ණාටක සංගීතයට
වඩාත්ම සමීපතම තාලවාද්‍ය භාණ්ඩය තමයි මද්දලය. ඊට අමතරව සර්පිනාව, බටනලාව වාගේ භාණ්ඩ මේ නාඩගම් සඳහා යොදාගෙන තියෙනවා. දැන් නාඩගම් කලාවේ ප්‍රචලිත ඒ ඇතුළත නාට්‍ය තියෙනවනේ කීපයක්. දැන් එව්ජින්, බ්‍රම්පෝට්, ස්තාර්කි, සිංහවල්ලි, ඒ වගේම ඇහැලේපොළ, සඳකිඳුරු, ඒ වගේම කාලගෝල මේ වගේ නාට්‍ය ගැන කතා කරනකොට ද්‍රවිඩ හරිශ්චන්ද්‍ර කියන නාට්‍ය ගාවදී මං චුට්ටක් ඔබට පැහැදිලි කරන්න. දැන් හඟුරංකෙත ප්‍රදේශයේ හිටියා කම්මල්කාරයෝ දෙන්නෙක් කවුද? පිලිප්පු සිඤ්ඤු සහ පේදුරු සිඤ්ඤු කියලා. තාත්තයි පුතයි. මේ දෙන්නා තමයි බලන්න ගිහලා තියෙන ඉස්සල්ලාම ද්‍රවිඩ හරිශ්චන්ද්‍ර කියන ද්‍රවිඩ නාට්‍ය. ඒ නාට්‍ය බලලා ඇවිල්ලා තමයි මෙයාලා මේ නාඩගමක් විදිහට තිප්පෙන්නපු මේ නාට්‍ය බලලා ඇවිල්ලා තමයි තමන්ගේ කම්මලේ සිංහලෙන් මේ වචන පරිවර්තනය කරලා ලියපු ගීත කම්මලේ බිත්තිවල තමයි ලියලා තියෙන්නේ. ඉතින් තවත් දෙයක් තමයි මේ අයට හොඳ භාෂා හැකියාවන් තිබිලා තියෙනවා. විවිධ භාෂාවන් වල හැකියාවන්. ඔබ දන්නවා අපේ දේශීය මේ සංගීතය විතරක් නෙවෙයි ඉස්සර ක්‍රිස්තියානි ආගම නැත්නම් ක්‍රිස්තියානි අයගෙන් තමයි අපිට බොහෝ විට මේ අධ්‍යාපනය සම්බන්ධව පොතපත පිළිබඳව යම් දෙයක් කරන්නට මුල් වෙච්ච පිරිසක් විදිහට සලකන්න පුළුවන්. ඉතින් ඒ විදිහට බලනකොට එයාලට හොඳ භාෂා හැකියාවන් තිබිලා තියෙනවා. එතකොට බැලසන්ත, රජතුත් කට්ටුව ඒ වගේ නාට්‍ය මුලදී බොහොම ප්‍රබලව තිබ්බ නාට්‍ය කීපයක් තමයි. ඉතින් මේ ද්‍රවිඩ හරිශ්චන්ද්‍ර නාට්‍ය තමයි අපිට පේන්නේ බොහෝ විට මුල්ම නාඩගම් කලාවේ නාට්‍ය පිළිබඳව සාකච්ඡා කරනකොට. මට හිතුණා තව ටිකක් ඔබට නාඩගම් රචනා කරපු රචකයෝ පිළිබඳවත් ඒ වගේම ඒ අය රචනා කරපු නාට්‍ය පිළිබඳව යම්කිසි chart එකකින් පෙන්නන්න. මේ බලන්න වී ක්‍රිස්තියන් එයා ඉව්ජින් බැලසන්ත බ්‍රම්පෝට් වගේ නාට්‍ය තමයි රචනා කරලා තියෙන්නේ. ඇල් ස්ටීවන් සිල්වා රචනා කරලා තියෙන්නේ දිනකර වැනිසිය වෙලෙන්දා වගේ නාට්‍ය. චාල්ස් අබ්රු සෙලස්තිනා කියන නාට්‍ය තමයි රචනා කරලා තියෙන්නේ. ජුවන් පින්තු, කැතරිනා, ඥානසෞන්දර්ය ඒ වගේ නාට්‍ය රචනා කරලා තියෙනවා. දයාබර දුවේ පුතේ ඔබට මා කල්ලාතුව කියලා දුන්නා එව්ජින් නාඩගමේ නාමිකව මම ඒ නම කියලා දුන්නා. ඉතින් මට හිතුණා ඒ එව්ජින් නාඩගමේ ගීතයක් ගායනා කරන්න ඕනේ කියලා. මට මතකයි බෙල්ලොඩ් රූපවාහිනී ගම්මානයේ මා අධ්‍යාපනය හදාරන කාලේ අපේ ඉසාරද නිහාල් ගම්මේවස ඒ වකට අපිත් එක්ක හිටපු යාළුවෝ ප්‍රින්ස් උදේප්‍රියන්ත, චන්දන ලියනාරච්චි, ජයසිරි අමරසේකර, සේන කුබිසිංහල වගේ කට්ටිය ඉන්න කාලේ මට මතකයි මේ ගීතේ අපි ඔක්කොටම කියලා දුන්නා. මම ඒකේ මට මතක් වෙන විදිහට මම කියලා දෙන්නම් පොඩ්ඩක් ඒ ගීතේ මේ හඬ විතරක් ඔබට මේ බලන්න. සාන්ත ජෝන්ගේ වීදියේ කලේ සාන්ත ජෝන්ගේ වීදියේ කලේ මාළු වෙලඳාම සාන්ත ජෝන්ගේ වීදියේ කලේ මාළු කඩේ වටේ ගෑනු කොළ නැතිව ඉඳී සවස දෙකේ සිටලාර සවස දෙකේ සිටලාර නවය දාය පව් වෙනතුරු නවය දාය පව් වෙනතුරු ඉස්සන් පොකිරිස්සන් පොඩි හල්මැස්සන් කුනිස්සම් ඇටමගුරන් සබලයන් බෝලා බෙට මේ විකිනේ සාන්ත ජෝන්ගේ වීදියේ කඩේ. ඒ වගේ මේකේ අනිත් කොටසත් මේවා මේ බලන්න. මේවා ගන්න තම්බිලා තම්බි අප්පොල සිඤ්ඤෝලාය ලයිති බොහෝ ජාති දෙමළ ඉංග්‍රීසි
හාවම්බටු ලබු සේරදගෙන විකුණන්නේ සාතජෝන්ගේ වීදියේ කඩේ. මේ එව්ජින් නාටකමේ ගීතයත් එක්කම මම ඔබට තව ඉදිරිපත් කරනවා ඒකේ නොටේෂන් එකක්. හොඳද? අන්න නොටේෂන් එකත් මම ඔබට ඔබේ ඉගෙන ගැනීමේ පහසුව දක්වා ඉදිරිපත් කරනවා. ඔබට හැකි මේ නෝට් එක අනුව ප්ලේ කරලා වෙලා මේ ගීතය පුරුදු වෙන්න. දැන් මීට පෙර මම සපුමල් නාටකමේ ගීතයක් අපේ ජිනාතිදුව ඔය දරුවා මට මුණ ගැහුනේ 2 වසරේදී. දැන් නම් 3 වසරේ ඉන්නේ. හැබැයි මේ ගීතය ඇය ලස්සනට පොඩි වුණාට සර්පිනාවෙන් ගහ ගීතේ වාදනය කරා. මට මතකයි ගිරාගම ගුරු විද්‍යාලයේ අපේ රමණි මැඩම් අපිට මේක උගන්වනවා. ගිරාගම ගුරු විද්‍යාලයේ මේ පන්තියේදී ගුරුවරුන්ගේ පන්තියේදී ඉතින් මට මතකේ තියෙන විදිහට මම මේ ගීතේ පොඩ්ඩක් ඔබට වචන ජිනාතිදුව සර්පිනාවක් ගහ කියපු හින්දා ඔබට ඇහෙන්නේ නැතුව ඇති. ඒ නිසා මට හිතෙනවා මේ ගීතේ වචන ටික පොඩ්ඩක් ඔබට කියලා දෙන්න. ඇත්තටම මේ ගීතය පොඩ්ඩක් අහන්න බලන්න. සපුමල් නාටකයේ ගීතයක්. අඹ දඹ සපුද පනා බෝති බෙන්නා මල්ලු යන කාට වේද දැන් මල්ලු යන කාට වේද දැන් කුමාරයනි මල්ලු යන කාට වේද දැන් මල්ලු යන කාට වේද දැන් කුමාරයනි මල්ලු යන කාට වේද දැන් මේ සුන්ද ඇති පිච්ච මල් වර්ණ ඇති රෝස මල් පිච්ච මල් බොහෝ තිබෙන්නා නාදයසි කොහුලන්නේ සංගීත හඬ නාදයසි කොහුලන්නේ නාදයසි කොහුලන්නේ සංගීත හඬ නාදයසි කොහුලන්නේ. ඒ වගේ මේක දෙවෙනි ඉතුරු දෙවෙනි කෝර මේ වර්ස් එක මෙන්න මේ විදිහට එනවා. මේ වර්ණ ඇති රෝස මල් සුවඳ ඇති පිච්ච මල් රෝස මල් බොහෝ තිබෙන්නා නාදයසි කොහුලන්නේ සංගීත හඬ නාදයසි කොහුලන්නේ නාදයසි කොහුලන්නේ සංගීත හඬ නාදයසි කොහුලන්නේ. සපුමල් නාටකමට අදාළ ගීතය මම මේ විදිහට ඔබට තවත් ඉගෙන ගැනීම පහසුව දක්වා ස්වර ප්‍රස්ථාර ඉදිරිපත් කරනවා. එව්ජින් නාටකමේ ස්වර ප්‍රස්ථාරයත් මේ විදිහට ඉදිරිපත් කරන්නම්. මෙතෙක් වේලා අපි සමග රැඳී සිටියට බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි.